හරි අද මං කියන්න යන්නේ PC version moment එක PC version එකයි දාගන්න හැටි මේ මොබයිල් එකට මේ සාමාන්‍ය පේනවනේ මොබයිල් එකට දාගන්න හැටි පෙන්නන්නේ මේ තියන් අපි වීඩියෝ එකට දැන් මුලින්ම කරන්න ඕන ඔයාලා ට්‍රේනින් ග්‍රවුන්ඩ් එන්න ට්‍රේනින් ග්‍රවුන්ඩ් තමයි ඉස්සලා මේක චෙක් කරලා බලන්න හොඳම තැන ඔයාලට පුළුවන් නැති වෙන බලන්න හැබැයි BRCS වගේ ගියොත් අපරාධේ මේ ඉස්සලාම ට්‍රේනින් එන්න ඊට පස්සේ මම පෙන්නන්නම් එකක් සෙටින් එක ඉස්සලාම ඕපන් කරගන්න මේ මෙහෙම ඉද්දිමයි මම ඒක පෙන්නන්නම්කෝ ඔය තියෙන්නේ ඔන්න ඔතන අයිනේ සෙටින් ඔය පොඩ්ඩක් දිග මේවා එක වැඩි වුණා ඊට පොඩ්ඩකින් මම පෙන්නන්නම් ඔය තියෙන්නේ සෙටින් ඇප් එක නෙවෙයි සෙටින් එක ඕක එකපාරක් ටච් කරගන්න දැන් තියෙනවා ඩිස්ප්ලේ කියලා දෙවෙනියට තියෙන්නේ මේ තියෙන්නේ ඔය තියෙන්නේ ඩිස්ප්ලේ කියලා දෙවෙනියට තියෙන එක ටච් කරගන්න ඒක ටච් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන මේ තියෙන්නේ මොකද්ද මේවා high fps පෙන්නන තැන ඒකේ high කියන එකට ඉස්සල්ලාම දාගන්න high කියලා තියෙන්නේ ඒකට දාගත්තට පස්සේ තව එකක් ඔයාලට යටින් පෙනෙයි ඒක ඔන් කරගන්න ඒක ඔන් කරගත්තයින් පස්සේ PC version වගේ තමයි පෙනෙන්නේ ඔන්න මේ කොහොමද මේකේ බලන්න හොඳට ඔයාලට මේ ඔයාලා මූවමන්ට් දානකොට සාමාන්‍යයෙන් පේනවා දැන් මම පෙන්නන්නම් PC version මූවමන්ට් එක දාන හැටි ඉස්සෙල්ලාම ඔයාලා කැමති ගන්නයක් ගන්න වඩාත්ම හොඳ මේකට ඩබල් ෂොටිය තමයි එකක් ගන්න එපා දෙකක් ගන්න එකක් ගත්තත් සවුලක් නෑ දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේ තියෙන මෙහෙම අපි ඇදගෙන යන්නේක තියෙන්නේ අන්න ඕක කොහොම තියාගෙන ඉද්දි මෙහෙම කරයින්ද ඉස්සල්ලාම මම කියන්න ඉස්සල්ලාම ඔයාලා සෙටින් වලට ආයෙ යන්න ඕනේ ආයෙ මේ සෙටින් එක ඔබා ගන්න හරිද සෙටින් එක ඔබා ගත්තට පස්සේ පෙනේ කන්ට්‍රෝල්ස් කියලා දෙවනිය ටිකක් තියෙනවා උඩින්ම අර හරහට යන පැත්තේ කෝ මේ තියෙන්නේ කන්ට්‍රෝල්ස් අන්න ඒක ඔබා ගන්න හරිද ඒක ඔබා ගත්තට පස්සේ තව යටටම යන්න දැන් මෙතන පෙන්නයි මේ තියෙන්නේ ඕකේ ඔයාලා ඉස්සල්ලාම මික්සෙට් කියලා මික්ස් කරලා තියෙන එක දාගන්න තුන්වෙනිට තියෙන්නේ මික්සෙට් කියලා අන්න ඒක දාගන්න ඒක දාගත්තට පස්සේ ඔයාලා කතරේ ඔබා ගන්න ඕනේ මෙතන තියෙන ඊපස්සේ ඔයාලා දැන් චුට්ටක් පිටිපස්සට ආවන් පස්සේ මේක මේ තියෙන්නේ කො මේ මම මේක පෙන්නන්න මේ ඔය දුවන බටන් එක එහෙම තියෙන්නේ අන්න එතනින් ටිකක් මෙහෙම ඉස්සරහට කරගෙන ඉන්න එතකොටම සෙටින් එක ඔබන්න සෙටින් එක ඔබලා කන්ට්‍රෝල්ස් වලට ගිහිල්ලා ටැප් කියන එක දාගෙන කතරේ ඔබා ගන්න ඒක දැන් නම් උන්නේ නැහැ මගේ අතහැරෙන්න හොඳ නැහැ මං ආයෙ අරක දාගෙන ඉන්නම් ආයෙ මික්සර් කියන එකට මම දාගත්තා දැන් ආයෙ ඉස්සරහට යනවා හරි ටැප් ඔන්න PC version කොහොමද මූවමන්ට් එක දැන් PC version එක දැන් මෙහෙම ගන්නද මාරු කර යන්න හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා දැන් ඔයාලා PC version දාගෙන PC version මූවමන්ට් එකක් දානවනේ දැන් බලන්න මං PC version දාගෙන එකපාරක් වෙඩි තියද්දි වෙන දේ දැක්කනේ PC version මූවමන්ට් එක අයින් වුණා ඒක නිසා ඔයාලා PC version දාගෙන ජම්පින් ෂොට් ගහන්න ජම්පින් ෂොට් කියන්නේ උඩ පන්නත් එක ගහලා ගන්න එක වෙපන් එක මාරු කරලා එකපාරට එතකොට ඔයාලා ඒක බිම වැටෙන්න අපේ කැරක්ටර් එක බිම කකුල් තියන්න කලින් කරන්න ඕනේ නැත්තම් අනිවාර්යෙන් PC version මූවමන්ට් එක අයින් වෙනවා මේ දැන් මම ආයෙ දාගෙන ඉන්න අර මික්ස් කියන එකට මේ මික්ස් කියන එකට දාගත්තා දැන් බලාගන්න මම කරලා පෙන්නන්න සමහර වෙලාවට වරදිනවා උපරිම කරලා බලන්න හරියනවා හරි මම දැන් PC version දාගත්තා මෙහෙමයි ඔයාලා අර වගේ ඔබාගෙන යද්දි සෙටින් එක ඔබනවනේ ඒ වෙලාවට සමහර වෙලාවට ඔයාලා දුවන කැරක්ටර් එක මේ නවතින්න පුළුවන් ඒක අඩි සද්දෙන් තමයි හොයාගන්න ඕනේ මේ කිලි ස්කිල් එක දාලා තමයි ඉස්සෙල්ලාම බලන්න ඕනේ PC version ද කියලා මේ ස්කිල් එක දාගෙන ඉන්නේ මේ දැන් කරකව යන්න පුළුවන් ඕනේ චෙක් මම ජම්පි ෂොට් එකක් ගහන්න බලමු අපි දැක්කනේ ජම්පි ෂොට් එකක් ගහලා මම PC version යන්නේ PC version පිටුට ගන්න අමාරුයි
PC version 9 වුණා. මම කමෙන්ට් වටනකොට තමයි ලෝඩ් කරේ. ඒක නිසා PC version 9 වුණා. අන්න ඒ වගේ කරන්නේ නැතුව ඔයාලා PC version දානකොට අර වගේ කරන්න. මම දැනට අරක ඔෆ් කරගන්න ඩිස්ප්ලේ කියන එක. ඒක මට ටිකක් කොරොත්තු දෙනවා වැඩි. එතකොට මේව වෙනවා. ලැග් වෙනවා. ඔය මගේ ගිල්ඩ් එකේ ඉන්න කෙනෙක් රික් එකක් දැම්මේ. ගිල්ඩ් එකටත් එන්න පුළුවන්. ගිල්ඩ් එකේ මුල ඉඳලා අපි රෑන්ක් මේ ලෙවල් මේව කරන්න පුළුවන්. ගිල්ඩ් එක සෙට් නැහැ වගේ මම අයින් වෙනවා කට්ටිය නැත්තම්. ගිල්ඩ් එකටත් එන්න බලන්න පුළුවන් කට්ටිය ඉතින් ඒ කට්ටිය මේ මෙහිම මම ඉස්සර මූවමන්ට් දැම්මා. ඒක වැඩක් නැහැ. අර වගේම කරන්න ඕනේ මූවමන්ට් එක එන්න නම් PC version. මයි කැරක්ටර් එක තාම දුවනවා. ටැප් කියන එකට දාගත්තා. මැඩම්ලා කොර වෙනවා මේ මෙතන ඉන්න. PC version මූවමන්ට් එකට ඔන්න ඉතින් ජම්පින් ෂොට් එකක් ගහමු. දැක්කනේ ජම්පින් ෂොට් එක ගැහුවා. මේක ඉතින් හුරු පුරුදු කෙනෙක්ට ඉක්මනට ලෝඩ් කරන්නයි ආයෙ දාගන්නයි පුළුවන්. මේක ඉතින් ඔයාලා පුරුදු වෙන්න ඕනේ ගොඩක්. දැක්කනේ හෙඩ්ෂොට් එක ගැහුවා ඉතින් එහෙම. අතහැරුණා ජොයිස්ටික් එක අතහැරුණා. අනිත් එක අර මේ රීලෝඩ් කරනවා මේ වගේ පුංචි කේස් යනවා. ඒවා ගණන් ගන්න නැතුව ඔයාලා පුරුදු වෙන්න බලන්න. මම ගොඩක් වෙලා දැන් PC එකෙන් පොඩ්ඩක් විතර වුණා. ඒ වගේ try කරන්න කියන්නේ මේ වගේ නැමිලා නේ. ඒකත්දිම මෙහෙම අර වගේ යන්න දැක්කනේ ඔය වගේ දුවත් යනවා. මම PC version දාන්න තියෙන්නේ. මේක තමයි ඉතින් PC version දාගන්න PC version movement එක සහ PC version graphics දාගන්න විදිය. මොබයිල් එකෙන් ඕක ප්ලේ කරලා බලන්න. ඉතින් අදට ඉතින් අපි යනවා. තව මේ වගේ ගේම් ප්ලේස් මං ගේන්න. කැමති වීඩියෝ වල කමෙන්ට් කරන්න. කැමති ගේම් මේ කියන්නේ හොරර් ගේම් උත් ගහන්න හිතන් ඉන්නේ. තාම ගැහුවේ නැහැ. අන්න ඒ වගේ පුළුවන් මියුසික් වීඩියෝ එක ඒවා දාන්න බලනවා. ඔයාලා කැමති වීඩියෝස් වලට කැමති අදහස් මට දෙන්න. මාත් ඒ අදහස් මේ ප්‍රයෝජනෙට අරගෙන වීඩියෝ ටිකක් දාන්න බලන්න. එහෙනම් අදට අපි ගියා. goodbye.